අම්මයි තාත්තයි වගේ ඉන්නක තෝරගන්න යා. හරි. කට්ටිය අතවල ගන්න ආද දෙමු. හරි. අතවල ගන්න ආද දෙමු කට්ටිය. ඇයි මේ චිත්‍රය තෝරගත්තේ? මේකේ මොකද්ද විශේෂත්වය? තාත්තා වගේ ඉන්න. ඔන්න අපේ චිත්‍ර ශිල්පීන් Tamanගේ දක්ෂතා එලි දක්වන්න පටන් ගන්න තියෙන්නේ. දෙකටම අපිට බලන්න යන්න පුළුවන්. ඔන්න අවසාන අදියර. ඔන්න මේ අක්කත් අවසාන අදියර. ඔන්න අපේ විනිශ්චය කටයුතු සඳහා අම්මා එනවා. තෝරනවද හොඳම චිත්‍රේ? මොකද්ද? අම්මා තෝරන්න ඕන චිත්‍රේ? නෑ. කවුද ඉන්නේ? දැන් අපේ සිතුවම් නිර්මාණ කරණයට සහභාගී වෙච්ච රටවටෙන් ආපු ශිල්පීන් ටික මේ පැත්තේ ඉන්නවා. ඒගොල්ලෝ ඇඳපු සිතුවම් බලන්න අපේ අනෙක් පිරිස මෙතන ඉන්නවා. අපි පළවෙනියට ඉන්න අපේ අයියාගේ ඉඳලා පිළිවෙලට සිතුවම් කරණය කරපු අයගේ සිතුවම් ටික දැන් බලන්න යන්නේ. දැන් අම්මා තෝරන්න ලැහැත්තිද? ඔන්න චිත්‍ර ඇඳපුවා ඔක්කොම ටික තියෙනවා මෙතන පිළිවෙලට. හරියටම අම්මයි තාත්තා ඉන්න එක තෝරන්න ඕනේ. අයියාගේ නම මොකද්ද? කොහින්දලා දාවේ? අයියා කොහින්දලා දාවේ? මාතර ඌරු බොක්ක. අයියාගේ නම? සම්පත්. ඊට පස්සේ ඔන්න අපේ දිල්ෂාන් මල්ලි. දිල්ෂාන්ගේ ගෙවල්? කුරුණෑගල ඉඳලා ආපු දිල්ෂාන් මල්ලි. සුසන්ත අයියා ලස්සනට සඳකිරි සෑයත් එක්ක පිළිවෙලට ඇඳලා තියෙනවා. ගලෙන් බිඳුරුව ඉඳලා අදාවේ. නම? චමිදු හිරුෂාන්. චමිදු හිරුෂාන්. ඊළඟ චිත්‍රය මල්ලි මහනුවර අරෝෂ් මල්ලි ඇඳපු චිත්‍රය මෙන්න. ගම්පල එසඳු. අපේ තාත්තගේ ගමත් ගම්පල. ඊළඟ චිත්‍රය නුවර විශාල ආදිත්‍ය මල්ලි. පස්යාලේ සුමුදු අක්කා සඳගිරි සෑය යන පියගැට පෙළ සඳගිරි තෙල්දෙනී ඉඳලා ආපු ගයත්‍රි නංගි ඇඳපු චිත්‍රය තමයි මේ. දඹුල් ඉඳලා ආපු ඔන්න උදේශිකා ඇඳපු චිත්‍රය අම්මයි තාත්තයි දෙන්න. යොමාලි දුව ඇඳපු චිත්‍රය තමයි මේ. සඳගිරි සෑ පියගැට පෙළේ අම්මයි තාත්තයි. අපි හැමෝම බලාගෙන ඉන්නවා. සඳමාලි අක්කා ඇඳපු චිත්‍රය මෙන්න. ඔන්න මේ දුව ඇඳපු චිත්‍රය. කොහෙන්දලද පුතේ ඔය ආවේ? මාතලේ. මාතලේ. නම මොකද පුතාගේ? දම්සර. දම්සර. වයස? 15. අතරලියද්දී ඉඳලා ආපු නවෝත් මල්ලි ඇඳපු චිත්‍රය මෙන්න. කුරුණෑගල මාවතගම සුනන්ද අයියා ඇඳපු චිත්‍රය. කුරුණෑගල ඉඳලා ආපු නිසංසලක්කා ඇඳපු චිත්‍රය. මහනුවර ධනංජනී අක්කා ඇඳපු චිත්‍රය මෙන්න. මහනුවර ශානිකා නංගි ඇඳපු චිත්‍රය මෙන්න. මීගම ඉඳලා ආපු ස්වප්නා නංගි ඇඳපු චිත්‍රය
මෙන්න. පේරාදෙණියේ ඉඳලා ආපු නිමාලියක් ඇඳපු චිත්‍රය මෙන්න. තනමල්විල ඉඳලා ආපු හේමන්ත අයියා ඇඳපු චිත්‍රය මෙන්න. හන්තානේ ඩිලෝෂන් මල්ලි ඇඳපු චිත්‍රය මෙන්න. ඔන්න අද සිතුවම් තරඟයට ඇවිල්ලා හරිම ලස්සන අපූර්ව නිර්මාණ කරපු අපේම සහෝදර සහෝදරියන් පිරිස. මේකට මොකද කිව්වේ? මොකද කිව්වේ? තාත්තා විදියමයි කිව්වේ. තාත්තා ඈ? තාත්තා වාගෙම ඉන්න. කොකේද? යන් ගන්න බං. ගන්නෝගේ. මේ ශේෂ්ත්‍රයේම ලොකු වැඩක් කරගෙන යන අය. විශේෂයෙන් මගේ උපන්දිනේ දවසේ මේ කාර්යයට ඔයාලා එකතු වෙච්ච නිසා අපි බලාපොරොත්තු වෙච්ච ඒ කාර්යය ඒ විදිහට මම හිතන්නේ හිතුවටත් වඩා අතිසාර්ථකව අපිට අද දවසේ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක චිත්‍ර සිතුවම් සම්බන්ධයෙන් හොඳ ප්‍රවීණ කවුරු හරි කෙනෙක් ආව නම් ඒගොල්ලෝ තෝරන චිත්‍රේ වෙන එකක් වෙන්න පුළුවන්. සහ අපිට ඒ ගැන ශාස්ත්‍රීය අදහසක් නැහැ. හැමෝම දන්නවනේ. අද වෙනම ලස්සන අත්දැකීමක්. එතකොට සඳගිරිසෑය අපි හදාගෙන යනකොට චෛත්‍ය ගර්භයේ බැඳගෙන වගේ යනකොට තමයි අපේ තාත්තා නැති වෙන්නේ. එතකොට චෛත්‍ය වැඩ කටයුතු ඉවරුණාට පස්සේ තමයි අම්මා වුණත් මෙහෙට ඇවිල්ලා නිදහසේ. මොකද ඒ කාලේ චෛත්‍ය හදන කාලේ ඇවිල්ලා නිදා ගන්නවත් තැනක් පන්සලේ තිබුණේ නැහැ. එතකොට චෛත්‍ය හදාගෙන යන අතරමැදි තමයි තාත්තා නැති වෙන්නේ. එතකොට චෛත්‍ය වැඩ ඉවර කරනවත් තාත්තට ආච්චිලට සීයලට බලන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඉතින් සහ මම පොඩි මල්ලි ඉන්නවා ලොකු මල්ලි කොරියාවේ තාත්තා අපි 5 දෙනා එකට ගත්ත ඡායාරූපයක් නැහැ. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න එකට තියලා ලස්සනට ගත්ත පින්තූරයකුත් නැහැ. චෛත්‍ය වුණාට පස්සේ අපි මයි අම්මයි ගත්ත ෆොටෝස් තිබුණාට අම්මයි තාත්තයි දෙන්නගේ පින්තූර අරගෙන ඉතින් ඒක නිසා අද චිත්‍රය යන්දා චිත්‍ර ටික ඔක්කොම මාරම ලස්සනයි කියන්නේ එකකට එකක් වෙනම අගය කළ යුතු දේවල්. එහෙනම් අපි පළවෙනි චිත්‍රය තෝරගන්නවා. අම්ම තෝරගන්න. පින් තෝරගන්න. යන් තාත්තයි වගේ ඉන්නක තෝරගන්න යන්. යන්. හරි. කට්ටිය අතොල ගන්න ආද දෙමු. හරි. අතොල ගන්න ආද දෙමු කට්ටිය. එතකොට ඔන්න මෙතන තියෙන චිත්‍ර ගැන ආය කතා කරන්න දෙයක් නැහැ. වෙන වෙනම කතා කරොත් සඳගිරි සෑයෙම ඇදලා තියෙන අපූර්ව විදිහ ආය කතා කරන්න දෙයක් නැහැ. චිත්‍රය ළඟට යන්න අම්මත් අල්ලගන්න. ඔන්න මේ චිත්‍රය තමයි අපේ අම්මා අද මේ තරඟයෙන් තෝරගන්නේ. අපි අම්මගෙන් අහමු. ඇයි අම්මා මේ චිත්‍රය ඔන්න ලස්සනට චිත්‍රය තියෙනවා. ඇයි මේ චිත්‍රය තෝරගත්තේ? මේක ලස්සන තියෙනවා. ඈ? ඔක්කොම හොඳයිද මේක ටිකක් හොඳයි තාත්තා වගේ. ඔක්කොම හොඳයි. මේකේ මොකද්ද විශේෂත්වය? මොකද්ද? ඒ වාගෙම ඉන්න තාත්තා. මොකද්ද? තාත්තා වාගෙම ඉන්න. තාත්තා වාගෙම ඉන්නවා. කොහේ ඉඳලාද පුතාවේ? ඉඳලාද? දඹුල්ලේ ඉඳලා. ඇයි අද මේ වැඩසටහන එන්න හිතුනේ? එන්න හිතුණා මම කොහොමද චිත්‍ර අඳිනවා. සහභාගී වෙලා බලන්න හිතුණා ඉතින්. සමෝදි සුදේශිකා කොහේ ඉඳලාද ආවේ? මම ආවේ දඹුල්ලේ ඉඳලා. දඹුල්ලේ ඉඳලා. එතකොට ඔන්න මේ නංගි අඳපු චිත්‍රය තමයි ඔයාලා අම්මා තෝරගන්නවා දැක්කේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා තාත්තගේ තිබුණ පුංචි පින්තූරයයි අම්මා පඩිපෙළේ වාඩි කරවලා ගත්ත පින්තූරයයි භාවිතා කරලා අම්මවයි තාත්තවයි සඳගිරි සෑය ඉදිරිපිට හරිම ලස්සනට අඳපු කෙනා. මොකද්ද ඔයාගේ Facebook page එකේ නම? මගේ page එක රත්නමාලි ආර්ට්ස්. රත්නමාලි ආර්ට්ස්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා රත්නමාලි ආර්ට්ස් Facebook page එක කැප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා හැමෝටම page එක follow කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් අද උපන්දිනේ දවසේ අපට වටිනම තෑග්ග දුන්න මේ සොයුරියගේ page එක follow කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක බලන අයට ඔයාගෙන් ගන්න පුළුවන් සේවා සැපීම මොකද්ද? මොනවද ඔයාගේ නිර්මාණ? මොකද්ද දායකත්වයෙන් ගන්න පුළුවන්? මම භූමි දර්ශන පෝට්‍රේට්ස් චිත්‍ර ඕනම එකක් කරනවා. වෝල් ආර්ට් ඕනම දෙයක් කරනවා චිත්‍ර සම්බන්ධ. හා ඊට අමතරව සාරි පේන්ටින්. මේ වෙනකොට චිත්‍ර විෂයට අදාළ ශාස්ත්‍රීය මොන හරි අධ්‍යාපනයක් තියෙනවද? මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් ගෞරව උපාධිය ධාරණියක්. චිත්‍ර පාසල් දරුවන්ට විදේශගත ශ්‍රී ලාංකිකයගේ දරුවන්ට එහෙම චිත්‍ර ක්ලාස් එකක් එහෙම පටන් ගන්න කැමති නේද? ඔව් කැමතියි. ඔන්ලයින් ක්ලාස් එකක්.
සඳගිරි සෑ අපේ ව්‍යාපාරික ටීම් එක හරහා ඔන්න අපි මේ සොයුරිය හරහා චිත්‍ර පන්තියකුත් ළඟදිම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ විස්තර අපේ පේජ් එකෙන් අපි අරගෙන එන්නම්. ෆලෝ කරන්න හැමෝම මේ නංගිගේ පේජ් එක. ඒ වගේම චිත්‍ර ඔබේ උපන්දිනය ඒ වගේම ඕනම අවශ්‍යතාවයක් මත ලස්සන චිත්‍ර ඇඳ ගන්න ඕන අය බය නැතුව කාටද කතා කරන්න ඕනි? රත්නමාලි ආර්ට්ස්. රත්නමාලි ආර්ට්ස්. ඉතින් අපි පොරොන්දු වෙච්ච රුපියල් ලක්ෂයක මුදල අම්මට පරිත්‍යාග කරන්න කියලා කියනවා. දුවට දෙන්න.